හෙට 31 වෙනිදා. අතේ සතේ නෑ. එහෙමයි කියලා නොබී ඉන්නත් බෑනේ. මොකක් හරි කළා කාගේ හරි බෝතලයක මූඩියක් අරින්න ලයින් එකක් ගහන්න ඕනේ. කවුද ඉතින් ඕකට අල්ලගන්නේ? ඈ? පුර කෝල්ලයක් ගන්නව? අයිති වෙන අමුතුවෙන් අල්ලගන්න එකක් ඕනේ. මූටම ලයින් එකක් ගහලා මුගෙන් පින්ට පාරක් ගහගන්න ඕන කොහොම හරි. හෙලෝ බුක්ක. කියන්න. හලෝ. මේ ඉන්නවා බං. මම මොකෝ කරන්නේ? මොනෝ කරන්නද බං? ඔන්න ඔහෙ ගෙදරට වෙලා වේලි ඉන්නවා. වේලි ඉන්නේ මොකෝ? ගෙදර වහලා හුළඟටවත් ගියේ. තොට දෝදුද බං? මං ඉන්නම් වාලි ඉන්නවා කියන එකට නිකන් වේලි ඉන්නවා කියලා කිව්වා. හරි. වේලි හරි තෙමි හරි කමන්නේ. උඹ හිට මොකෝ කරන්න කියහන්කෝ. ඒක මට පේන්නේ මම කියන්නත් කලින් සෙට් වෙන්න කතා කරනවා වගේ හදන්නේ. හලෝ. හෙලෝ මේ කියපන් මේ මම ඉන්නවා බං ගෙදරට වෙලා ඉතින් ඔන්න ඔය නිකන්. ඔව් නිකන් ඉන්නේ දවසෙම ඔව් කම්මැලි ගම ගෙදරට වෙලා ඉන්න බං නිකන්. ඔව් ගෙදර ඉන්නේ. එහෙමද? මමත් හෙට ගෙදර ඒකයි ඇහුවේ. නිකන් ඉන්නවන වරෙන්කෝ අපේ ගෙදර පැත්තට. මරු අදහසනේ. මරු හෙට මේ 31 වෙනිදානේ. මම ඉන්නම්. ඔව් මම ඉන්නම්. ඔව් එහෙනම් සුවරකට එනවනේ නේ. මම වෙන කාටවත් කතා කරන්නේ නැහැ හොඳේ. සුවරකටම මරේ. හරි මම එනවා අනිවාර්යෙන් එනවා. වේලාසරින්ම මම එනවා හොඳේ. බය වෙන්න එපා. සුවර්. එහෙනම් හරිනේ නේ. සුවරකට වරෙන් හොඳේ. ගෙදර ගල් වගේකුත් තියෙනවා බං. හරි. එල. හරි. හරි බං හරි. එල. අම්මේ ඉතින් උකට තමයි කියන්නේ දෙන දෙවියෝ ගෙට නෙමෙයි. ඊ ඇතුළටම ගෙනත් දෙනවා වගේ. බ්‍රෝ බාවද? ඔව් දන්නවනේ ඉතින් මම එනවා කිව්වොත් ආයි ඉතින් එකෙන් ආවා. එල. එහෙනම් අපි වැඩේ පටන් ගමු නේද? පටන් ගමු. මේ එහෙනම් අපිට පරණ ෂෝටක් දෙන්නද? හොඳ ඇඳුමක් අඳගෙන වැඩ කරන්න බෑනේ බං. වැඩ කරන්න? ඔව් ඉතින් මමත් අද ගෙදර නිසා ඔබට එන්නේ කිව්වේ මෙන්න මේ ගල් ගොඩ උඩට ඇද ගන්න බං. උඩ වැඩනේ. එතකොට එන්න කිව්වේ මේ ගල් ගොඩ අදින්නද? ඔව් ඉතින් නැත්තම් ඔබ මක්කටේ මට.